ඒ වෙලාවේ ගුණරත්නමනි නායක කෝල් කරනවානේ මචං ප්‍රියන්තයට කියපන් මට ගන්න කියලා. එහෙම නැත්නම් ප්‍රියන්තගේ ෆෝන් ඒ කාටද කෝල් කරන්නේ? වන්නි නායක. ඒ නීතිඥ වන්නි නායක කතා කරන මචං කවුද? දැන් ඔය සමහරු කියනවා නිකන් සිස්ටම් චේන්ජ් වෙලා එහෙම වෙලා මේක වෙලා අරක වෙලා. ඒ මචං කවුද? ඒ මචං කවුද කියලා හෙව්වද? අපි අදෝදෙත් කිව්වනේ. ඊයේ ගුණරත්න නායක සහ සජිව ඇන්තනි අතරංගුවට ගැනීමට අදාළ තීරණයක් ගන්නවා. ඒගොල්ලෝ ඒ පොලිස් කණ්ඩායම් යනකොට ඒගොල්ලෝ ගෙදර නැහැ. ඒව අහම්බද? මගේ වන්නි නායකගේ සිද්ධිය හෝ ඇන්තනිගේ නීතිඥවරුන් මේ ජේෂ්ඨ නීතිඥවරුන් දෙන්නගේ සිද්ධිය විතරක් නෙමෙයි. රාජිත සේනාරත්න, ප්‍රසන්න රණවීරද, දේශබන්දු තෙන්නකෝන්ද නේද? තව අටෝ රාශියක් එහෙම සිද්ධි ඕන තරම් මේ ගෙවිච්ච කාල පරිච්ඡේදය ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා 2025 අවුරුද්දට විතරක්. ඒතර ඒවා මේ ඔයගොල්ලෝ හිතන්නේ එහෙන අහම්බ කියලාද? මිනිස්සු පොලිසියට බයි හැංගිලා කියලාද? අර අපි හැමදාම කියන උදාහරණයක් තියෙනවා අර මේ OIC පොලිසියෙන් එනකොට කසිප්පු අල්ලන්න ගමේ කසිප්පුකාරයා බූලිය කරේ තියාගෙන දුවනවා. ගමේ මිනිස්සු අප්පුඩි ගහනවා OICට. දැන් OIC මහත්තයා ෂෝක් නේද? කසිප්පුකාරයෝ මාර බයයි OICට කියලා. හැබැයි එකෙක්වත් අහන්න නැති ප්‍රශ්නේ තමයි OIC පොලිසියෙන් එනකොට තිත්පොලේ එකා දන්නේ කොහොමද OIC කසිප්පු අල්ලන්න ගමට එනවා කියලා. හරිද? ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඕක අහන්න නැති ප්‍රශ්නේ. ඒ කියන්නේ තාර්කික බුද්ධියේ සීමාව එතෙන්ට යන්න පුළුවන් කෙනෙකුට මේකේ ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා. හැබැයි එතෙන්ට නොයා අලුත් OIC මහත්තයාට අම්මට හුඩු කසිප්පුකාරයෝ බයයි බූලි කරේ තියාගෙන නියරවල් දිග දුවන්නේ. එතනින් දොර වහලා ඉවර කරගත්තම එන චෝන්. හරිද? මම කියන්නේ වැඩි පිරිසක් ඉන්නේ දොරෙන් මෙහා පැත්තේ. ඒ චෝන් භාවය. හැබැයි එතන ඒ දොර අරගෙන ගිහිල්ලා එතනින් එහා පැත්තට ගිහිල්ලා අපි යහුවම පොලිසියේ OIC පොලිසියෙන් එනවා කියලා තිත්පොලේ කසිප්පුකාරයා දන්නේ කොහොමද දොරේ කියලා. එතකොට අපේ කරේ නගින්න එනවා. මම කියන්නේ අපිටත් ඕනනම් දොරෙන් මෙහා පැත්තට වෙලා හෙන මූනිච්චාවට ඉන්න පුළුවන්. ඉතින් ඒ දොර අරගෙන දොරෙන් එහා පැත්තේ වෙන ලෝකයක් තියෙනවා. වෙන සත්‍යයක් තියෙනවා කිව්වම තමයි රෙද්ද කරේ තියාගෙන සමහරු එන්නේ.